ඔයාලට පේනවා මෙන්න මේ වටේටම උඩ වැටේ නැත්තම් අත් වැටේ අදලා තියෙනවා අපූර්ව වගාවක්. වෙන පොහොරක් අවශ්‍ය නැහැ කොම්පෝස්ට්මනේ තියෙන්නේ. හැබැයි මෙයා මේන්ටේන් කරන්න ඕනේ. ඒක ප්‍රයෝජනට වැඩි වතුර තියෙන්නත් බෑ. අඩුවෙන් තියෙන්නත් බෑ. වතුර උදාහරණයක් විදිහට රැඳිලා තියෙන්න බෑ මේකේ. එතකොට මුල කුණු වෙනවා. කුණු වෙනවා. ගර්ල් කෙනෙක් වුණා. ගර්ල් කෙනෙක් වුණා. මට නෑ මං කියන්නේ මේ ගර්ල් කෙනෙක් කියන්නේ මේ ගර්ල් කෙනෙක්. මෙයා එහෙම හරියන්නේ පේනවනේ උක්කුවට තියෙනවා ඔන්න කිතුල් පැණිත් එක්ක එන ගතිය වෙන මොනවත් එක්ක ඉන්නේ මේ මීකිරි වල. ආයිබෝන් සුබදවසක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අපි අද ඉන්නේ හාරගම පැත්තේ. ඉතින් හාරගම පැත්තේ කියන්නේ රිකෙල්ල ගස්කඩට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් රිකෙල්ල ගස්කඩට ගිහිල්ලා අපි ලස්සන තැන් ටික ඇවිදින්න කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ අධිකාරිගම නැත්තම් මේ රන්දනිකල රන්ටමේ ප්‍රධාන පාර තමයි ඉන්නේ. ඉතින් එතෙන් ඇවිල්ලා අපිත් ඒකක් එම්බීලා වෙනවා වගේ හැමදාම වගේ අදත් වෙනවා ලහිරු. ලහිරු මායි තමයි රිකිල්ල ගස්කඩට යන්නේ. ඊට පස්සේ අපි ලස්සන තැනක් ඉන්නත් තියෙනවා. ඔව් ඉන්නත් ලස්සන තැනක් හඳුන්වලා දෙනවා. ඒ වගේම එතනට ආපුවාම එයාලා ඒ කියන්නේ හොටෙල් එකෙන් ගයිඩ් කරලා ගෙනියන්නේ කොහෙද? එතකොට ඔයාලට ලේසි ෆැමිලි එකක් පිටින් හරි යාළුවෝ සෙට් එකක් එක්ක එතනට ආපුවාම එයාලා ඊටු ටික මොනවද කරන්නේ බලන්න තැන් රස කෑම බීම ටිකක් ලස්සන view points. ඉතින් මේ කොහොමත් ඔය රිකිල්ල ගස්කඩ කියන්නේ මන්දාරම් නුවරට ළඟයි. කදිය වැලලට ළඟයි. කියන්නේ පාරාදීසයකට අපි යන්නේ. ලස්සනයි මෙහා පැත්තෙන් ජලාශය තියෙනවා. ඒක රන්දනික රන්ටමේ ජලාශය වෙනනේ. වික්ටෝරියා. ඔව් වික්ටෝරියා. ජලාශය වටින් තමයි යන්නේ. අනිත් ඒක කඳු තියෙන්නේ. ඔයාලට පේනවා මාරම ලස්සන. මේ අන්න කඳු ටික නිල් පාට අහස කිසි ප්‍රශ්නයක් නැහැ. වැස්සානම් මොනවත්ම නැහැ. ඉතින් අපි යමු රිකිල්ල ගස්කඩට. මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දෙන subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න. ඔන්න අපි අපේ ලස්සන සංචාරය පටන් ගත්තා. මෙන්න රිකිල්ල ගස්කඩට අපිට තියෙන කිලෝමීටර් 19ක් තව. වෙනවනේ වංගු මතකයිනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු රිකිල්ල ගස්කඩට. ඉතින් මේ අපි දැන් රිකිල්ල ගස්කඩ බදිය බැලල්ලට යද්දි හම්බුන ලස්සන වංගුවක් තියෙනවා. මෙන්න මේ බලන්න මේක. කොහොමද? අපි රිකිල්ල ගස්කඩේ වම් පැත්තට එහෙම දාලා
දැන් යනවා තවත් ලස්සන පාරක්. කාපට් පාරක් තියෙන්නේ. මේ කාපට් එකේ දිගේටම අපි යනවා දැන්. අර ලස්සන දැනක් මෙන්න. කොහොමද? කොහොමද view එක? වගේ කඳු උඩ තමයි අද ඉන්නේ. පේනවනේ. අර වැද්ද. ඔන්න අපි චුට්ටක් මේ පල්ලෙහාට ඇවිල්ලා මේ පහු කරලා හොටෙල් එක. ඉතින් මෙන්න ලස්සන තෙල්මලු ලීඩිය වගේ තියෙනවා පේනවද? පල්ලෙ. මෙතන ලස්සන අවස්ථාවක්. මෙතන මෙන්න තියෙනවා. මේ කොන්ක්‍රීට් පාරේ උඩට යන්න ඕන. මෙන්න මේකේ. දොඩන් කුඹුර මොනේ ඉතින් අපි අද නවාතැන රිකිල්ල ගස්කඩ රවුමක් ගහන්න තෝරගෙන තියෙන්නේ අපි අද මෙන්න මේ ට්‍රැන්කිල් මේ රෙස්ට් එක තමයි අපි තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු කාපාක් කියන පල්ලෙහා තියෙන්නේ. අපි බයිසිකලේ උඩටම ගත්තා. මෙතන මේ වගේ තැන. වාහනේ මෙතෙන්වත් ගන්න පුළුවන්. ඉතින් වාහනයක් ගන්න මෙතන තියෙනවා. ට්‍රැන්ස්කුයිල් Transquil. නම පැටල. Transquil. ඉතින් ඔන්න ආපු ගමන් පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මේ වගේ තැනක ඔන්න අපිට පේන වටපිටාව. කොහොමද? අපි රිකිල්ලගස්කඩ ටවුන් එකේ ඉඳලා පුංචි දුරක් තමයි ආවේ. ඉතින් ඒ පුංචි දුර ඇවිල්ලා පොඩි කන්දක් තිබුණේ. ඒ කන්ද දිගේම ඔයාලා වීඩියෝ එක දකින්න ඇති. ඉතින් මේ වගේ තැනක තමයි එන්නේ. පේනවනේ. මාරම ලස්සනට හදලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ අපූර්ව නවාතැනේ වටපිටාව පේන්නේ. ඉතින් පේනවනේ. රයිට් ඔන්න වගේ ලස්සන තැනක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වටේටම උඩ වැටේ නැත්තම් අත් වැටේ හදලා තියෙනවා අපූර්ව වගාවක්. උඩට ගිහලා බලමු. පේනවනේ. ඉතින් ඔය වගේ පුංචි ඉඩකින් වැඩක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අර තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට පල්ලෙහාට මෙන්න මේ නවාතැනේ ඒ ලස්සන සුන්දරත්වය පේන්නේ. ඉතින් ඒ වගේම මෙතන පුළුවනි ඔයාලා આવුත් එහෙම ඔයාලට මෙන්න මේ වගේ තැනක ඉඳගෙන ඉන්න. පේනවනේ. මේක තනිකර හදලා තියෙන්නේ. වැල් වලින් මේ අර ලස්සන කහපාට මල් තියෙන්නේ. අන්න ඒ වැලකින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. වෙන මොනුත් නැහැ. හැබැයි ඉතින් වැස් වෙලාවක ඉන්න බෑ. හෙවණට ඉන්න පුළුවන් අවුව දවස්වලට. රයිට් ඔන්න පේනවනේ. ලස්සන කොහොමද අර පැත්තේ. ඉතින් අපි මේ පැතර පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ආපු එකේ. ඉතින් තාම අපි ඇතුළට ගියේ නැහැ. ඇතුළට යන්න ඉස්සලා මේකේ වටපිටේ බලන්න මාරම ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ පරිසරය මේ සුන්දරත්වය බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ පිටිපස්සට ආවට පස්සේ මේ වගේ හදලා තියෙනවා. මෙතනම තියෙන ස්වභාවිකම ගලක්. මේ ගලත් එක්ක පොකුණක් හදන්න තමයි මේ යන්නේ. වතුර ටික එහෙම පුරවලා මාල් ටිකක් දැම්මොත් එහෙම මේක නියමටම තියෙයි. ඉතින් මේ අපි ඉන්නේ නවාතැනේ පිටිපස්සට එන්නේ. ඉතින් පේනවනේ මේ හරියට ආවට පස්සෙත් පේන්නේ මෙන්න මේ වගේ ලස්සන කඳු ටිකක්. ඊට පස්සේ ඔයාලට පේනවනේ මෙතනින් පල්ලෙහාට බහින්න පුළුවන් පොඩ්ඩක්. ඉතින් මෙන්න මේ වගේ චූටි ලස්සන ගාඩන් එකක් තියෙනවා. ඉතින් තව එක වර්ග තියෙනවා. අතන තියෙන ඇඹරෙල්ල. ඉතින් ඒ වගේ තවත් ලස්සන භෝග කීපයක්ම හදලා තියෙනවා. ඉතින් දොඩම් තියෙනවා. ඔන්න වගේ තමයි. මෙන්න මම ඔයාලට කිව්වේ අර අත්වැටේ ප්‍රයෝජනයක් කරන් තියෙනවා. ඉතින් ඔය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉතින් කොහොමද මෙතන ලස්සන බිරේකක් තියෙනවා.
ලස්සන විදිහක් තියෙනවා. මේක තනිකර ෆොටෝ වලින් හදලා තියෙනවා. වෙනවනේ. මෙතන ඉතින් පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඉතින් කැම එහෙම ගන්න පුළුවන් උතෙන් කියලා. හැන්ඩන අය ඉන්නවා. ඉතින් අධිපතිතුමා නාමයෙන් අධිපතිතුමා. ඉතින් මේ ඉතින් ඔන්න අපිට තියෙනවා කේක් තියෙනවා ඒකට ටී එකක් තියෙනවා. ඉතින් අපි බීලා බලමු අපි කතා කරන්න ඕන ඔබතුමායි ලස්සන වගාවක් දෙක අපි. අර මේ අත්තටත් එක්කම හදලා තියෙන්නේ නේ. අත්තටින් ප්‍රයෝජනයක් ගන්නත් ඕනේ හින්දා ඔය ගැන හිතුවා පොඩ්ඩක්. ඒක තමයි නේ. දැන් අවුලක් නෑ තාමනේ දවසකට ගෙඩි 20ක් විතර ගන්න. 20ට වැඩි කැඩෙනවා. කැඩෙනවා. සාමාන්‍ය ෆුඩ් සිටි තියෙන එකට වැඩිය ලොකුයි. සාමාන්‍ය හොඳ ලොකුටක් තියෙනවා. හරි අපි බලන්න යමු. අපිට කියලා දෙන්න. මොකද මේ රිකිල්ල ගස්කඩ. මේ නෑ සාමාන්‍ය නුවරඑළියනේ හැදෙන්නේ. දැන් ඉතින් රිකිල්ල ගස්කඩ හැදෙනවා කියන්නේ. හොඳට වෙනවා. හැබැයි අපිට මේ ෆස්ට් try කරේ. try කරේ. අපි බලමු එහෙනම් ගිහලා ඉස්සෙල්ලා. ඔව්. තව චුට්ටි. තේක බීලා. එහා පැත්තේ සෙන මෙලොලු වගාවත් එක පීල් හලස්සන. ඔය ඔතනක මේකෙන් එහා පැත්තේ. අනික මෙතන තියෙන්නේ උඩින්ම දැන් මේ වහලේ පේනවා අර පල්ලෙහාටම. මම උඩින්ම තියෙන්නේ. ඉතින් ඔන්න අපි පොඩ්ඩක් කියලා කතා කර හිටියා මෙන්න මෙතෙන් නේලා. ඉතින් ආයෙ බෑග් එක දාගත්තා. හැබැයි යන්න නැහැ. මේ අපේ රූම් එකට යන්න. අපි බලමු රූම් එක කොහොමද කියලා. මේ තියෙන්නේ ඇතුළේ. මෙන්න තියෙනවා කිචන් එක. කොහොමද කිචන් එක තියෙන්නේ? ඉතින් වරන්ඩා එකයි ඔක්කොම. ඉතින් මාර ලස්සන තියෙනවා ලිවින් ඒරියා එක. ලිවින් ඒරියා එකේ ඒතකොට එක්කම ඇතුලින් කිචන් එක තියෙනවා. මේක මේ කොයි පැත්තෙන් වුණත් එළියට එන්න පුළුවන්. මෙන්න මේ පැත්තෙන් ගියා. ඊට පස්සේ මේ පැත්තට ආවා. ඉතින් මාර ලස්සන අමුතු විදිහට හදලා තියෙනවා. මෙන්න ඔයාලට දැන් මේ ඇතුළට ආවට පස්සේ මෙතනින් එළියට යන්න පුළුවන්. ඊට පස්සේ මේ දොරකින් එළියට යන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට බලමු පිළිවස්සට ගිහලා. ඔන්නම අවරස් මෙන්න මේ තරප්පු බෙල තියෙනවා. විමත් ඔන්න මෙන්න මේ වගේ තවත් දුරට යන්න තරප්පු බෙලක් තියෙනවා. අපි පස්සේ මුදලේ ගිහිල්ලා බලමු. ස්පේස් තියෙනවා. මේකේ king size bed එකයි 6x4 එකක් දෙකක් තියෙනවා. family room. ෆැමිලි රූම් එකක් නේ. කොහොමද? බලමු පොඩ එළියට ගිහිල්ලා. එළියට යමු. ඉතින් මේ එළියට ආවට පස්සේ කොහොමද? මෙන්න තියෙනවා මේ තියෙන්නේ මේ ස්ට්‍රෝබෙරි වගාව තියෙන්නේ මාරම ලස්සනට හැදලා තියෙනවා. මෙන්න එතන නා සතෙක් ඉන්නවා. ඉතින් මේ ස්ට්‍රෝබෙරි වගාව තියෙන්නේ රිකිල්ල ගස්කඩ. ඉතින් සමහර විට ඔයාලට පේනවා මෙන්න. ඉතින් මේ පැත්තේ දේශගුණේ ගොඩක් සීතලෙම නෑ. නමුත් ලස්සනට මේ ස්ට්‍රෝබෙරි වගාව තියෙනවා. මේ බලන්න කොහොමද? මේ ලස්සනයි. ඒ කියන්නේ මේ උඩ හදලා තියෙන මේ වැටේ හදලා තියෙන එක තමයි තවත් වටිනාකම තියෙන්නේ. මොකද හේතුව මේ ඒ කියන්නේ සාමාන්‍ය පාවිච්චි කරගන්න බැරි තරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ හිතලා තියෙනවා. වඩු තියෙනවා ස්ට්‍රෝබෙරි. ඉතින් හැන්ඩන් අයියාගෙන් ස්ට්‍රෝබෙරි ටිකක් අපි ගත්තා. ස්ට්‍රෝබෙරි කාලා බලන්න යන්නේ. කාලා බලලා නෙමෙයි. අපිට මේ ගැන චුට්ටක් කියලා දෙන්න ඕනේ මේ රහස. මේ මෙතන හදලා තියෙන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් අහගන්න ඕන අනිවාර්යයෙන්. හැන්ඩන් අයියා පොඩ්ඩක් අපිට කියලා දෙන්නකෝ මේ. මේක මුලින්ම මම හිතුවා දැන් මෙතන මේ ස්පේස් එක අපරාධ හින්දා මේක මේ පොඩි යකඩ මේකක් දාලා තියෙන්නේ. මේක පැල කරද්දී නම් මෙහෙමයි යට අපි පොල්ලෙලි දාලා මේ හැමම කොම්පෝස්ට් තියෙන්නේ. ඔව්. මෙයාගේ මුල හොඳට දුහන්න ඔක්සිජන් තියෙන්න ඕනේ. ඉතින් වෙන ලොකු දෙයක් නැහැ. හැබැයි මෙහෙමයි මේගොල්ලන්ගේ මේ පොල්ලෙලි ඊට පස්සේ මොනවද දාලා තියෙන්නේ? තනිකරම කොම්පෝස්ට්. මේ කොම්පෝස්ට් තියෙන්නේ. පස් මොකුත්ම දාලා නැහැ. මේ පස් නැහැ. මේ හොඳ ලොකුට තියෙනවා. මෙන්න ස්ට්‍රෝබෙරි. දවසකට සාමාන්‍ය 20ක්. ඒ කියන්නේ නුවරඑළියම කියලා නෑ නේද? නෑ. එහෙම එකක් කතා නෑ. ඊට පස්සේ ඒක මොකද්ද කරේවා මොන හරි මේ මෙතන මෙහෙම එකක් තියෙනවා. මොන හරි දැම්මද? වෙන පොහොරක් අවශ්‍ය නැහැ. කොම්පෝස්ට්මනේ තියෙන්නේ. හැබැයි මෙයා මේන්ටේන් කරන්න ඕනේ. දැන් මේක රනස් කියලා එනවා. ඒක කඩන්න ඕනේ. ඊට පස්සේ මේ කොළ වේලෙනවා. දැන් උදාහරණ මේ තියෙන්නේ. ඉතින් මේව අයින් කරන්න ඕනේ මේ. වේලෙනකොට ඒක දිරීරයක් වෙනවා. ඒ ගහ මේන්ටේන් කරන්න තමයි තියෙන්නේ. ඔය විදිහට මේ කරගෙන යන හැලේ. ඒකෝට අපි පැල ගන්නවනේ කොහොමද ඒ පැල ගත්තා? පැල ගන්නවා නම් මේක රනස් තියෙනවා. ඒ රනස් අපි එන්න දෙන්න ඕනේ. ඒ රනස් thank you darling. රනස් ආවලින් පස්සේ ඒකෙන් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ රනස් වලින් ගන්න ඕනේ. ඒකට ඉස්සරම හොඳ පැල ගන්න ඕනේ. ඔව් ඒකෙන් හොඳ පැල ටිකක් ගන්න ඕනේ.
එතකොට අයියගාව පැල නෑ දැනට දෙන්න අයියා. තියෙනවා දෙන්න. දෙන්න පුළුවන්. නෑ මේ කියන්නේ සාමාන්‍යයෙන් කතා කරොත් එහෙම අපේ කට්ටිය බලන අයට පැලවන්නේ. මෙහෙමයි අපි ඒක පැල මේවල පැල කරලාම දේවන්න ඕනේ. ඔව් නේ. ඉතින් ඉස්සරහදී අපි හිතනවා ඇන්ටන් අයියා මම හිතන්නේ පැල ටිකක් එහෙම හදලා තියෙයි. ඒතකොට ඔයාලට කතා කරන්න පුළුවන්. ඉතින් හෝටල් එකේ නම්බර් එක දානවා. ඉතින් ඒ කියන්නේ ඇන්ටන් අයියාගේ නම්බර් එක. ඉතින් ඔයාලට පුළුවනි ස්ට්‍රෝබෙරි පැල තියෙනවද කියලා අහලා ස්ට්‍රෝබෙරි පැලත් ඕනනම් ගෙන්න ගන්න. ඉතින් මාරම මොනවද? මල්. අන්න මල්. මේක ඉතින් පරාගණය කරන්නේ නෑ නේද අයියා? මේක එහෙම පරාගණයක් කරන්නේ නෑ. ඒක නිකම්ම නැචරල් පරාගණය. ඒක එසන්නේ. ඊට පස්සේ වතුර එහෙම කොහොමද දාන්නේ? වතුර එක ප්‍රයෝජනට වැඩි වතුර තියෙන්නත් බෑ. අඩුවෙන් තියෙන්නත් බෑ. ඔව්. වතුර උදාහරණයක් විදිහට රැඳිලා තියෙන්න බෑ මේකේ. එතකොට මුල කුණු වෙනවා. කුණු වෙනවා. ඒ ගැන බලන්න ඕනේ. එතකොට මේක මම දැක්කා මේ දැලකින් තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේ මොකද්ද තියෙන්නේ? මේක මම ওই ඉතුරුන මැක් ෆොයිල් එකක් දාලා තියෙන්නේ පොඩ්ඩක් පස්ස රඳව ගන්න. වැඩි වතුර ටික එහෙම මෙයා අයින් කරලා දානවා. ඒකෙන් මුරා ගන්නවද ඒක? ඒක කියන්නේ යනවනේ. පල්ලයට. එතකොට එහෙම ගන්නව නම් එහෙම ඒවා ගන්න තියෙන්නේ කොහෙද? මැක් ෆොයිල් එකද? අපි සාමාන්‍ය හાર્ඩ්වෙයාර් වල තියෙනවා. හાર્ඩ්වෙයාර් වලින් ගන්න පුළුවන්. මැක් ෆොයිල් එක කියලා ගත්තා. ඒ මැක් ෆොයිල්ම වෙන්න ඕනේ නැහැ. මට ඕනේ අර පස්ස රඳව ගන්නනේ. රඳව ගන්න නේද? ඊට පස්සේ මේ විදිහට කානෝ වගේ හදලා ඊට පස්සේ වැල්ඩින් කරලා මොන වගේ දැලක් ගහලා ඉතින් මේ මෙතන තියෙන වැටින් ප්‍රයෝජනයක් කරන් තියෙනවා මේ අත්වැට. ඉතින් කිසිම ගැටලුවකුත් නැහැ, කිසි හානියකුත් නැහැ නේද? කාටවත් කරදරයකුත් නැහැ. නෑ 63 මේ තව තියෙනවා. තව තියෙනවා. මෙන්න ස්ට්‍රෝබෙරි කොහොමද? අපි කාලා බලමු. ඉතින් රසම රස ස්ට්‍රෝබෙරි ටිකක් කනගම කතා කරමු. ඒ වගේම ඔයාලටත් පුළුවන් ඔන්න ඔය විදිහට පුංචි අදහස් ටිකක් හැබැයි මාරම වටිනවා. ඉතින් ඔය පේනවනේ මේ වටේටම තියෙන්නේ ස්ට්‍රෝබෙරි. මොකද ඉරේලිය නිතරම හිරුවෙලිය තියෙන්න බෑ. ඒ කියන්නේ 150 බෙදෙන්න ඕනේ. ඒක උදේ නැත්නම් හවස හිරුවෙලිය වැටෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ. මෙතන මෙතෙන්ට සම්පූර්ණ ඉරේලිය වැටෙන්නේ නැහැ. හිරුවෙලිය සම්පූර්ණ වැටෙන්නේ. ගොඩක් වෙලා තියෙන්නේ. එක්ක එක පැත්තකට නෑ හිරු උදා වෙද්දි නැත්නම් බහිද්දි. බහිද ඔය ටිකෙන් තමයි කවර් වෙන්නේ. තියෙන්නේ. ඔව්. Tasty. Yes, lovely. ඉතින් පේනවනේ මේ තියෙන්නේ ඒ මලක්. ඉතින් මල මේ පරාගණය කරන්න ඉතින් මේ වගේ අය මේ පේනවද ඔයාලට? චූටි කූඹි ටිකක් ඉන්නවා. මේ කූඹි තමයි මේ මල පරාගණය කරන්නේ. ඉතින් පරාගණය කරන්න දෙයක් නැහැ. සමහර මේක පරාගණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩක් ඒවා අපි පරාගණය කරන්නේ මල් ගෙඩි තියෙනවා. ඉතින් පැෂන් එතකොට ඔය තුඹ කරවිල ඔය වගේ දේවල් ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපේ නාලිකාවේ. ඉතින් ගොඩක් වගාවන් තියෙනවා මේ මම හිතන්නේ. මෙන්න මේ කුණි සතෙක් ඉන්නවා. රයිට්. ඔන්න ඔය වගේ. හරි සමහර අය කැමති අර බයික් එක පදින මේ වගේ බලන්න. දැක්කද? ඒක තමයි වැඩකන්නේ. ඔව්. ඉතින් තනිකර මේ වටේටම තියෙන්නේ ස්ට්‍රෝබෙරි. ඉතින් අයියා කිව්වා මේකේ මේ ස්ට්‍රෝබෙරි සාමාන්‍යයෙන් කීයක් විතර කඩනවද? දවසකට 30ක් විතර. දවසකට 30ක් විතර කඩනවද? ඔව් ඒ දවසට 30ක් කියන්නේ ඉතින් 5000ක් විතර ගාන. උදලා ගත්තත් ඔව්. ඉතින් ඔන්න මේ 30ක් ගෙඩි 30ක් කියන්නේ ගෙඩි 30ක් රුපියල් 5000ක් විතර ආනවනේ. අනිත් අය මේක හොඳට මිදිලා තියෙන්නේ නැත්නේ. ඔව් මේක හොඳ ජූස් මේක ෆුඩ් සිටි වලට ඔහොම හම්බෙන්නේ නෑ නේ. අපි ගෙදරම හදාගන්න එකනේ. නැත්නම් සාමාන්‍යයෙන් ඇඹුල් ගතියක් කියන්නේ මේක ඇඹුල් නෑ පෙන්නේ නෑ මේක හොඳයි. මේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියන්නේ. වර්ගයක් තියෙනවානේ. වර්ග දෙක තුනක් තියෙනවා මේක හොඳයි. මේ වර්ගනේ. ඔන්න බලන්න මේ. තනික රතු පාටයි. බලාගෙන යමු මේක මේ පේනවනේ. මේ වටේටම තියෙන්නේ ස්ට්‍රෝබෙරි නේ. අම්මෝ. අර අන්තිමේටම යනකම් තනිකර ස්ට්‍රෝබෙරි. ඉතින් ඔන්න ඔය විදිහට මේ ඉඩ නැහැ. අපිට ඉඩ නැහැ. අපිට බිමක් නැහැ. අපිට ඒ වගේ කියලා කියනවට වඩා ඉතින් මේ වගේ පුංචි අදහස් ඔයාලට අරගෙන ඔයාලටත් ඒ අදහස් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔය තියෙන්නේ රිකිල්ල ගස්කර දුළුගල. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා කුකුලාගල කන්ද. මේ පැත්තෙන් තියෙන්නේ එහා පැත්තේ කුකුලාගල කන්ද. ඉතින් ඔය වගේ මේ පැත්තේ වික්ටෝරියා ජලාශය. ඉතින් ඔය පැත්තේ තියෙන්නේ මේ පේන්නේ නැහැ මෙතෙන්ද. හැබැයි වික්ටෝරියා ජලාශය ඉන්නේ මොන්න මේ පැත්තේ. දැන් අපි එළියට ආවේ එහා පැත්තෙන්. අන්න අර පැත්තෙන් තමයි එළියට ආවේ. දැන් අපිට මේ පැත්තෙන් ඕනනම් අපිට මෙහෙන් ඇතුළට යන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ අපිට රූම් එකට මේ පැත්තෙන් යන්නත් පුළුවන්. මම පෙන්නනවා ඔයාලට පොඩි තරප්පු පෙළක් තියෙනවා කියලා. ඉතින් අපි මේ තරප්පු පෙළ දිගේ පොඩ්ඩක් උඩට ගිහලා බලමු. මෙන්න මේ විදිහට
අපිට යන්න පුළුවන් තවත් උඩට. ඉතින් මේ උඩට ආවට පස්සේ මෙන්න මෙහෙම උඩට ආවා. උඩට ආවට පස්සේ මෙන්න මේ වගේ කොටසක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතෙන් නේද නෙවෙයි. ඔයාලට තවත් උඩට යන්න පුළුවන්. අපි උඩට ගිහලා බලමු. මෙන්න තවත් තියෙනවා. තරප්පු වෙලක් ඉතින් අපි ඒකෙත් උඩටම ගිහලා බලමු. ඉතින් මෙන්න මේ වගේ තැනක ඔයාලට උඩට ඇවිල්ලා රෑ වෙලා ඕන්නම් පොඩි පන්නයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාරම ලස්සන තැනක. ඉතින් වටේටම පේන්නේ මෙන්න මේ වගේ. ඉතින් වැස්ස අවුව කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ආවරණය කරලා තියෙන්නේ. පේනවනේ. මෙන්න මේ වගේ තැනක රින්ගයක් දාන සුපිරි තැනක් කියලා මං කිව්වේ. වටේම බලාගෙන හරි එලිමහන ඉන්නවා වගේ. වැස්ස අවුව කියලා ප්‍රශ්නකුත් නැහැ. මේ මාර නිදහස් එතනනේ. ඉතින් වටේටම පේනවා ඉතින් මේ ඇහ ගන්නයි. වීදුරු කුටියක මාරු තැන ලස්සන තැන. ඉතින් මේ පැත්තෙන් කුකුලාගල කන්ද තියෙනවා. අර පැත්තෙන් තවත් කඳු යායක් පේන්න තියෙනවා. මෙතන අර නුවරළුව හරි. දොළුගල කන්ද කියලා කියනවා අරක. දොළු කන්ද කියන්නේ දොළු කන්ද නෙමෙයි. නෑ දොළුගල. දොළුගල නේද? දොළු කන්ද අරේ තියෙන්නේ. දොළුගල තියෙන්නේ මෙතන. ඔන්න ඉතින් මට වැරදුනා ඉස්සෙල්ලා දොළු කන්ද නෙවෙයි දොළුගල හොඳද? ඉතින් ඔය වගේ සමහර තැන් වලට අපි යද්දි තමයි අය අලුතෙන්ම දකින්නේ. ඒතකොට ඉතින් අපි දන්නේ නැහැ සමහර නම්. ලයිරේ කාමරේ මේ ලයිරේ කාමරේ ඉස්සලා පෙන්නවනේ. මට අර හේ තියෙන කාමරේ. මම සාමාන්‍ය මගේ මේ බෙඩ් එකට යන්නේ කොහමද තමයි? අම්මෝ. බෙඩ් එක හයියෙන් ඉන්නවා. අයිය තියෙනවා එහෙනම් අවුලක් නැහැ. එච්චරම හයියෙන් පයින් නැහැ නේද? ඔව් නැත්තම් කේස් වෙනවා. නිදාසේ ඉන්න. හරි. ඔයා ඉන්න. මම මේ පැත්තේ ඉන්නේ. මම මේ පැත්තේ. මෙන්න මට තියෙන්නේ මාරම ලස්සන තැනක් නේ. ලයිරු එකකට වඩා මරු මෙතන. මෙන්න කොහොමද මේ පුටුව? ඉතින් මේක තමයි ඉන්නේ. මෙතනින් බෑග් තියමු. ඔන්න බෑග් රාජා තිබ්බා. ඊට පස්සේ ඉතින් මට ඔන්න මේ වටේම බලන්න ඉන්නවා කිසි ගැටලුවක් නැහැ. මට මේ ලයිරු ඔයාට නැති ඔප්ෂන් ගොඩක් තියෙනවා හරිද? ඔයා මේ බලන්න මේ හරිද? මේ මට මේ අද බය වෙන්න අයියාලා. හරිද? ලයිරුට නෑ මෙයාලා. මට ඉතින් මෙයාලා ඉන්නවද තනියට? මට ගර්ල් කෙනෙක් ඕන. ගර්ල් කෙනෙක් ඕන. මට නෑ මං කියන්නේ මේ ගර්ල් කෙනෙක් කියන්නේ මේ ගර්ල් කෙනෙක්. මෙයා එහෙම හරියන්නේ නැහැ. හරි. එන ඔෂා දාගමනේ ලයිරු. ඔෂා දාලා ඇවිදින්න තියෙන්නේ නේද? ඔව් ඔෂා දාලා කාලෙමනේ. රයිට් එහෙනම් අපි ඔෂා දාගමු. ඉතින් ඔන්න වගේ රූම් එකේ ඉන්න ඉතින් අපි වලට මේ නම්බර් එකට කතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ නිදහස වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි බලමු පොඩ්ඩක් රවුමක් දාලා. බාත්රූම් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. පේනවද ඔයාලට? ඉතින් මේ තියෙන්නේ මේකේ පුංචි ලස්සන බාත්රූම් එක. ඉතින් හොට් ටොට් තියෙනවා. ඉතින් මේ වගේම කොමඩ් එක, සින්ක් එක, මිරර් එක බාත්රූම් එකට අදාළ සියලුම දේ තියෙනවා. ඉතින් අවශ්‍ය කැම දාගත්තා. දැන් ඉතින් අපි දවල්ට කමු. ඔන්න අපි කන්න ආවා. ඉතින් කනවා නම් ඕන තැනක පුළුවන්. ඔයාලට ඕන එළියෙත් කන්න පුළුවන්. ඉතින් අපි ඇතුලේ තෝරගත්තා. ඉතින් මෙන්න මෙතන තියෙන අද මොනවද කන්න තියෙන කියලා බලමු අපි. ඔන්න බත් තියෙනවා සුපුරුදු පරිදි. ඕනෑම බෙදලා දාලා තියෙනවා. ඒ ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අල කිරි හොද්දක් තියෙනවා. ඒත් එක්කම කරවිල තෙලට දාලා බෙදලා තියෙනවා. මඤ්ඤොක්ක කොටලා නේද? මඤ්ඤොක්ක කොටලා මැල්ලුම් කරලා. ඉතින් මඤ්ඤොක්ක කොටලා මැල්ලුමත් ඒකයි සම්බෝලයක් වගේ තමයි. සම්බෝලේ. හරි. එතකොට මෙතන තියෙනවා පපඩම්. ඊට පස්සේ තියෙනවා මාළු බුල් තියල් නේද? ඉතින් ඔන්න ඔය තමයි අපිට දවල්ට කැම තියෙන ට්‍රැන්ක්විල් රෙස්ට් එකේ. ඉතින් අපි කාලා බලමු. ලහිරු සමුනේ ලෑස්ති. ලහිරු ලෑස්ති. ඉතින් ඇන්ඩර්නයක් තියෙනවා, ගෙදර කට්ටියක් තියෙනවා. ඉතින් මාරම ලස්සන තැනක්. ඉතින් ෆැමිලි එකකට ඇවිල්ලා තමන්ගේ තැන වගේ තමන්ගේ ගෙදරක වගේ ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඉතින් මගේ රූම් එකේ තියෙන එතන. අන්න අතන රූම් එකේ තියෙනවා. මට තියෙනවා ටෙඩි බියර්ස්ලා ඉන්නස් අවුලක් නැහැ තනි නෑ. චා මිරිස් ඔක්කොම බෙදලා ගන්න. මඤ්ඤොක්ක කොළ සුපිරි. ඉතින් මඤ්ඤොක්ක කොළේක ඉතින් ඒකට ඒකටත් මේ කොටලා හදලා තියෙනවා. ඒ වගේම මේ මිරිස් කරල් දාලා තියෙනවා තෙලට දාලා නේද? ඒතර නෑ අපිට බලනවා නම් සාමාන්‍යයෙන් කොච්චර දේවල් බලන්න තියෙනවද මේ හරිය? ටැන් 20ක් විතර තියෙනවා. ලොකේෂන් 20ක් තියෙනවා. මෙතෙන් අපු කට්ටියට කියලා දෙන්න පුළුවන් නේද? ඉතින් අපි බලමු. ලිස්ට් එකක් තියෙනවා. ලිස්ට් එකක් තියෙනවා.
ඉතින් අපි මේ යමු දැන් දියැලක් තියෙනවා. ඉතින් අපි දියැලට ගිහලා මේ රවුමක් දාලෙමු. ඉස්සරහට මේකෙම ගස් ලැබු එහෙම කන්න පුළුවන්. මේක නේ වගේ කන්සෙප්ට් එක. කෙසෙල්. කෙසෙල් ඊට පස්සේ මම මේ අයියා දැක්ක මම මේ ඇතුලේ පල්ලෙහාම පළතුරු හදලා තියෙනවා. පළතුරු ගස් මාර විතර තියෙනවා තේරෙනවා. ගස් 70 වගේ. ගස් 70 විතර. එක එක වර්ගයේ පළතුරු තියෙන්නේ. මේ පැත්තට ආවෙනික දේවල් ගොඩක්. දැන් peer ගත්තොත් එහෙම ජෑම් peer. ඔව්. අනෝද තිබුණා. අනෝද ගස් වගේක් එහෙම තිබ්බම මම දැක්කා යට ඊට පස්සේ ආයෙ තව තිබුණා උගුරැස්සාර එහෙමත් තිබුණා. උගුරැස්ස හැමදේම සේරම වර්ග 10ක් විතර තියෙනවා. උඩ තියෙනවා මේ වැටේ අත් වැටේ තියෙනවා මේ ස්ට්‍රෝබෙරි. ඉතින් ඔය වගේ තමයි. හරි ඔන්න අපේ. මේ සාමාන්‍යයෙන් ආමරයක් වුණාම අඳුරුයිනේ. හැබැයි මේකේ මේ මොහොර එලිමානක් තියෙන. කියන්නේ එළියේ ඉන්න වගේ තමයි. පුළුවන් තරම අපි එක්ස්පෝස් කරලා තියෙන පිටට. අයියම මේ ඒ කියන්නේ ආලෝකය වාතය පිරිසිදු මේ දෙක අපිට මෙහෙ තියෙනවනේ. ඒ හැම දෙයක්ම අපි කාමරය තුලට ගෙනල්ලා තියෙනවා. ඒකේ ප්‍රයෝජනවත් කරලා තියෙනවා. ඩෙසර්ට් එකට දෙන මීකිරි අපිට මීකිරි තමයි දැන් කන්න යන්නේ. ඔන්න සුපිරි මීකිරියක් තියෙනවා. ඒත් එක්කම මේ කිතුල් පැණි තියෙනවා. මොකද රිකිල්ල ගස් කඩ කියන්නේ කිතුල් ගස් මාරම විදියට තියෙන පැත්තක්. ඉතින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. ඉතින් හොඳ කිතුල් පැණි තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට කන්නත් පුළුවන් ආවොත් එහෙම. ඒ වගේම තමයි මේ මෙන්න මේ කෑම ඔයාලට කැමති විදියට හදාගන්න පුළුවන්. ඒතකොට ඔයාලට ඕනේ මොනවද කියලා ගමේ කෑම වේලක් රසට කන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මොකද ගමේ කෙනෙක්ම තමයි මේ කෑම හදන්නේ නේ. ගමේ කෙනෙක්මයි. ඉතින් රසට හදලා තියෙනවා. ඉතින් මේ දැන් ඉතින් අපි කන්න යන මීකිරි. ඩෙසර්ට් එකට තියෙනවා මීකිරි. මීකිරි ටිකක් කමු කිතුල් පැණිත් එක්ක. පේනවනේ උක්කුවට තියෙනවා. ඔන්න කිතුල් පැණිත් එක්ක එන ගතිය වෙන මොනවත් එක්ක ඉන්නේ මේ මීකිරි වල. මෙන්න ඉතින් හිටියනම් ළඟ හිටියනම් ඔයාලා දෙන්න පුළුවන්. ඉතින් දෙන්න තිබුණා. ඇත්තටම මේ බෙදාගෙන කන්න පුළුවන්. ඉතින් ඔයාලා ළඟ නැති ප්‍රශ්නේ නේද ලයිල? එන්න.